අද බලන්නේ ඔයාලා කැමතිම Subway Surfers ගේම් එකේ අලුත්ම එක. ඒ කියන්නේ Subway Surfers City. මේකේ ග්‍රැෆික් කලින් එකට වඩා ගොඩක් දියුණුයි. ඒ වගේම අලුත් බාධක සාලු චරිත ගොඩක් ඉන්නවා. මේක මේ වෙලාවේ ඔයාලට Play Store වල තාම available නැතුව ඇති. ගේම් එක අරගන්න ඕන අය පහලින් කමෙන්ට් එකක් දාන්න. මේක මම දැනට PC එකේ Android emulator එකක් දාලා තමයි play කරන්නේ. මෙතන edge එක දීලා ඉමු. main loading screen and game loading screen කලින්ට වඩා ලස්සනයි. මුලින් music off කරලා ඉන්න. නැත්නම් මට හැමදාම music on කරන් upload කරලා copyright වදිනවා. graphic settings එකත් තියෙනවා. මේක high දාන්න. මුලින් gun option එක විතරයි තියෙන්නේ. tutorial එකක් ඉවර කරලා යන්න ඕනේ. tutorial ඉවර කරලා තමයි යන්න. තර වගේම පළවෙනි රන් එක arrow direction guide එකක් දෙනවා. පිටේගේ පෙනුම කලින්ට වඩා ගොඩක් වෙනස්. අලුත් train එක reflection එහෙම තියෙනවා. මගේ arrow key එක පේනවා PC එකේ play කරන නිසා. මේ පරණ money collecting sound effect එකත් එහෙමමයි. මං කලින් කිව්වා වගේ download කරන්න කැමති අය පාවිච්චි කමෙන්ට් එකක් දාන්න. මේ blue power points use කරලා තමයි board එක අරගන්න තියෙන්නේ. අලුත් power gadgets ගොඩක් තියෙනවා. පරණ power වලට සමානයි. මගේ arrow key එක පේනවා PC එකේ play කරන නිසා. පළවෙනි රන් එක ඉවර කරලා score reach animation එක තමයි පෙන්නන්නේ. level 2 වලට දෙවෙනි level එකට upgrade වෙලා ඉන්නේ. reward ladder එක. පළවෙනි reward එක coins සහ character update එකක් තියෙනවා. surface කියන තැන unlock වුණා. මෙතනින් තමයි character update කරගන්න තියෙන්නේ. gate level 2 upgrade කරගත්තා. character update කරද්දී powers unlock සහ powers upgrade වෙනවා. one last time ඒක කරන්න එකක් යමු. ඉතිරි gadgets and power ups කොහොමද මොනවද කියලා බලන්න. මෙතන මේ rail එක crack කරලා reward අරගන්න තියෙන්නේ. ඒකෙන් power ups තමයි හම්බ වෙන්නේ. bounce එකක් තියෙනවා. පාවෙන power ups use කරගන්න පුළුවන්. bubble gum එකක් තියෙනවා. bounce වෙන්න පුළුවන්. ඒකෙනුත් පාවෙන power ups use කරන්න තමයි තියෙන්නේ. guard එකක් හැටියට use කරන්නත් පුළුවන්. fail screen animation එක මෙහෙම තමයි වැටෙන්නේ. ඉස්සර නම් keys දීලා continue කරන්න තිබ්බේ. දැන් print in එකක් තමයි පෙන්නන්නේ. count second score reach animation එක. reward ladder එකේ reward එකත් අරගන්නම්. කලින් වගේම coins සහ character update එකක් තමයි හම්බ වුනේ. level 3 වලට ආවා. තව reward එකක් හම්බ වුණා. coins plus keys වගේ. character update කරද්දී powers unlock සහ powers upgrade වෙනවා. ඒක download කරන්න කැමති අය පාවිච්චි කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ අලුත් games බලන්න මගේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් හම්බ වෙමු.